ඔයා හදන කෑම තවත් රසවත් කරගන්න පුංචි ටිප්ස් කිහිපයක් තමයි මේ කියලා දෙන්න හදන්නේ. වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න ඔයාට ගොඩාක් ප්‍රයෝජනවත් වේවි. ටින් මාළු එකක් උයා ගන්න වෙලාවට ටින් එකේ තියෙන වතුර විසි කරන්නේ නැතිව ඒවත් කරි එකට එකතු කරන්න. හරිම රසයි කරි එක එතකොට. ඒ වගේම අපිට පුළුවන් ටින් මාළු එකක් හදද්දී ලීක්ස් කොළ ටිකක් එහෙම නැත්නම් ලුණු කොළ ටිකක් කපලා දාන්න. මම නම් මුරුංගා කොළ ටිකකුත් එකතු කරනවා. මුරුංගා කොළ එකතු කරාම ටින් මාළු වල තියෙන සැර උෂ්ණ ගතිය චුට්ටක් අඩු වෙනවා වගේම ලුණු කොළ එහෙම නැත්නම් ලීක්ස් කොළ එකතු කරාම වෑංජනේ හරිම රසයි. මේ දවස්වල හැම තැනම දෙල් ගන්න තියෙනවනේ. දෙල් ගස්වල දෙල් හොඳටම හැදෙන කාලේ තමයි මේ. ඉතින් අපි බලමු කොහොමද හොඳ දෙල් ගෙඩියක් තෝරගන්නේ කියලා. මේ බලන්නකෝ දෙල් ගෙඩිය මේ වගේ ලා කහ පාටට ලා කොළ පාටට තියෙන්න ඕනේ. තද කොළ පාට තියෙන දෙල් තැම්බෙන්නේ නැහැ වගේම පිටි ගතියත් අඩුයි. ඒ වගේම පොත්ත මේ විදියට හොඳට තුනී වෙලා තියෙන්න ඕනේ. මේ බලන්නකෝ මේ වගේ හොඳට පොත්ත තුනී වෙලා තියෙන දෙල් තමයි හොඳටම පැහිලා තියෙන්නේ. ඒ වගේම නැට්ට දිහත් බලන්නකෝ මේ වගේ කොළ පාට නැට්ටක් තියෙන්නේ අලුතෙන්ම කඩාගත්ත දෙල් වල. ඒක නම් ඉතින් හැමෝම දන්නවනේ. නැට්ට ටිකක් අව පාට වෙලා තියෙනවා නම් කඩලා ටිකක් දවස් වෙනවා. දෙල් ව්‍යංජනයක් රසටම හදන්නේ කොහොමද කියලාත් මම මීට කලින් ඔයාලට කියලා දීලා තියෙනවා. ඒ වීඩියෝ එකත් ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ තියෙනවා. ඔයාලට බලන්න පුළුවන්. අල ටෙම්පරාදු කරලා හදා ගන්නකොට ටෙම්පරාදුවට මෙන්න මේ විදිහට මාළු මිරිස් කරලක් දෙකක් කපලා දැම්මම හරිම රසට ටෙම්පරාදුව හදා ගන්න පුළුවන්. විශේෂයෙන්ම බත් මුලට බඳින්න වගේ හරිම රසයි. අනිත් දේ තමයි මේ විදිහට මාළු මිරිස් එකතු කරාම ගොඩාක් තැම්බෙනකන් තියන්නේ නැතිව තෙල් එකට දැම්ම ගමන්ම වගේම අල මිශ්‍ර කරන්න ඕනේ. මේ තෙල් වල තියෙන රසනෙට මාළු මිරිස් ටික බාගෙට වගේ තැම්බෙනවා. එතකොට තමයි නියම රසයි සුවඳයි එන්නේ. ගොඩාක් තම්බලා ගන්න එපා. පොලොස් කරි එකක් හදාගන්නකොට පොලොස් කෑලි ටික හොඳට තැම්බෙන්න වගේම ඇතුළ රෝස පාට වෙලා පොලොස් කෑලි ටික ඉදෙන්න පොලොස් එක උයද්දි කිරි පැහෙන වෙලාවට මෙන්න මේ වගේ කුරුඳු කොළ කීපයක් දාගන්න. කුරුඳු කොළ හොයාගන්න බැරි කෙනෙක් නම් මුරුංගා පොත්තක් දැම්මත් හරි. රාඹු කියලා කියන්නේ ගොඩාක් ගුණදායක කෑමක් වුණාට ගොඩක් දෙනෙක් කන්න අකමැති දෙයක්. විශේෂයෙන්ම රාඹු වල එන අමුතු සැර ගතිය නිසා. ඉතින් රාඹු කරිය රස කරගන්න ඔයාලට පුළුවන් මේ විදිහට රාඹු එන වෙලාවට පරිප්පු චුට්ටක් එකතු කරන්න. ගොඩාක් නෙමෙයි සාමාන්‍යයෙන් රාඹු ග්‍රෑම් 250කට පරිප්පු මිටක් විතර එකතු කරාම ඇති. හොඳ උකු ගතියක් වගේම හොඳ රසක් එනවා පරිප්පු එකතු කරාම මේ විදිහට රාඹු වලට. බීට් කරි එකක් ඒ කියන්නේ රතුවල් ව්‍යංජනයක් ඔයා හදද්දී රතුවල විතරක් උයන්නේ නැතිව බතල ටිකක් එකතු කරලා බලන්න. හරිම රසක් එකතු වෙනවා ව්‍යංජනයට. රතුවලත් එක්ක අර්තාපල් එකට ඉව්වමත් රසයි තමයි. හැබැයි මේ විදිහට බතල දාලා ව්‍යංජනය හදාගත්තාම ගොඩක් රසයි. මේ දවස්වල එළවලුත් ටිකක් ගන්නන්නේ. ඉතින් රස ෆ්‍රයිඩ් රයිස් එකක් හදාගන්න කැරට් ලීස්ම ඕනේ නැහැ. අපිට පුළුවන් සුදු ලුණු ටිකක් වැඩිපුර දාලා ෆ්‍රයිඩ් රයිස් එක හදාගන්න. මේ රයිස් එක හදාගන්න නම් සුදු ලුණු ටික පුච්චලා ගන්න ඕනේ. සුදු ලුණු ගෙඩිය පිටින්ම අරගෙන ලිපේ දැල්ලට අල්ලලා එහෙමත් නැත්නම් අඟුරු තියෙනවා නම් අඟුරු වලින් එහෙමත් නැත්නම් අවන් එකට දාලා මේ විදිහට සුදු ලුණු ගෙඩිය පුච්චලා ගන්න. ඒ සුදු ලුණු ගෙඩිය පුංචි කෑලි වලට කපලා මේ විදිහට ෆ්‍රයිඩ් රයිස් එකට එකතු කරගන්න පුළුවන්. හරියම සුවඳයි වගේම හරියම රසයි. බීෆ් කරි එකක් අපි හදද්දී සාමාන්‍යයෙන් සීඹලා එකතු කරලානේ හදන්නේ. ඒත් ඉතින් ගෙදර හැම වෙලාවෙම සීඹලා තියෙන්නේ නැහනේ. අන්න ඒ වගේ වෙලාවට අපිට පුළුවන් සීඹලා වෙනුවට දෙහි එකතු කරන්න. රසයේ වෙනසක් වෙන්නේ නැහැ. මස් එක උයලා ලිපෙන් බෑවට පස්සේ තමයි දෙහි එකතු කරගන්න ඕනේ.